ධර්මානුශාසනාව. අද දේශකයාණන් වහන්සේ පඤ්ඤෝදයාරාම විහාරවාසී පූජ්‍යපාද පානමයායේ ස්වර්ණ ස්වාමින්ත්‍රයන්න් වහන්සේ. මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන් මුල්ලේ කුඹුර ඌව පැල්වත්ත පදිංචි ආර්.එම්. ටිකිරිබණ්ඩා මහතා සමග දූදරු පිරිස. අම්පාගල කිරිපෝරුව පදිංචි ශ්‍රියාලතා ජයතිලක මහත්මිය. මීරිගම වලව්වත්ත ස්වර්ණ ජයන්ති මාවත පළවන පටුමග පදිංචි ධම්මිකා ගුණසේකර මහත්මිය. හඳපාන්ගොඩ මෙනේරිගම සමරගේ ගුණසේකර පියාණන්ගේ දූදරු පිරිස සමග බත්තරමුල්ල සඳතැන්න මාවත අංක 34න් 2 නිවසේ කිත්සිරි බණ්ඩාර මහතා. සදහැවතුනි, කෝදන සූත්‍රයේ ඇසුරින් ක්‍රෝධ කිරීමේ ආදීනව පිළිබඳවයි අද දේශකයාණන් වහන්සේ ධර්මානුශාසනාවෙන් කරුණු පහදා දෙන්නේ. දැන් අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද භික්ඛවේ සපත්තෝ සපත්තස්ස එවං ඉච්ඡති අහෝ වතායන් දුබ්බන්නෝ අස්සාති තං කිස්ස හේතු නබික්කවේ සපත්තෝ සපත්තස්ස වන්නවතාය නන්දති කෝදනෝයන් භික්කවේ පුරිස පුග්ගලෝ කෝධාභි භූතෝ කෝද පරේතෝ කිංචාපිසෝ හෝති සුනහාතෝ සුවිලිත්තෝ කප්පිත කේස මස්සු ඕදාත වත්ත වසනෝ අතකෝසෝ දුබ්බන්නෝව හෝති කෝදාභිභූතෝ අයං භික්කවේ පඨමෝ ධම්මෝ සපත්ත කන්තෝ සපත්ත කරනෝ කෝදනං ඉච්ඡති ඉතිං වා පුරිසං වාති. සදහැති වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද මේ මොහොත තුලදී පින්වත් සියලුම දෙනා මේ සෝදානම් වෙන්නේ බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා පින්වතුන්ලාගේ මෙලව පරලව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්මකාරණාවන් ශ්‍රවණය කිරීම සඳහායි. සදහැති වාසනාවන්ත පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණය කරන්නට කලින් අපේ මේ සිත අපි එක්තැන් කරගෙන එක අරමුණක තබාගෙන ධර්ම ශ්‍රවණය කළ යුතුයි. මොකද ගිහි ජීවිතයක් ගත කරන පෘථග්ජන මිනිසුන් වශයෙන් අපේ සිත එක අරමුණක එක් තැනක තබා ගැනීමට නොහැකි නම් අපිට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම ඊ타ත්ම අපහසු වූ කාරණාවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි ධර්ම ශ්‍රවණය කරන්නට නම්, සද්ධර්ම ශ්‍රවණය කිරීමට නම් අපි සිත එක්තැන් කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කළ යුතුයි. ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේදී අප විශේෂයෙන්ම අප තුළ ඇති කරගත යුතුයි ශ්‍රද්ධාව කියන ගුණාංගය. මොකද ශ්‍රද්ධාව කියන ගුණාංගය අප තුළ නැත්නම්, ශ්‍රද්ධාවක් අපේ හිත තුළ නැත්නම්, හදවත තුළ නැත්නම් අපිට මොනතරම් ධර්මයේ දේශනා කරත් ඒ ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ශ්‍රද්ධාව නැමැති ගුණාංගය ධර්ම ශ්‍රවණය කරන ලද උපාසක උපාසිකාවන් සතු, ඒ වගේම අපි සෑම කෙනෙක්ගේ සිත තුළම තැන්පත් විය යුතු ගුණාංගයක් බවට පත් වෙනවා. මොකද අපි ශ්‍රද්ධාවන්ත සිතකින්ම තමයි ධර්මය ශ්‍රවණය කළ යුතු වන්නේ. එතකොට ඒ විදිහට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන විට අපිට මොනතරම් ධර්ම දේශනාවන් දේශනා කළත් අපිට ඒ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අපේ මෙලව පරලව ජීවිතය යහපත් කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. එනිසා ශ්‍රද්ධාවන්තව බුදුහාමුදුරුවෝ පිළිබඳව, ධර්මය පිළිබඳව, සංඝයා පිළිබඳව අප හදවතින්ම ඒ තුනුරුවන්ගේ ගුණ පිළිබඳව ශ්‍රද්ධාවක් තියෙනවා නම් අපි ඒ ශ්‍රද්ධාවන්ත භාවයකින් යුක්තවමයි අපි මේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ තුළින් අපේ ජීවිතය සාර්ථක කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. එහෙමනම් අපි ඉවසීමකින් යුක්තව,
ශ්‍රද්ධාවකින් යුක්තව මේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන්නට හැම දිනාටම ශක්තිය ලැබෙත්වා කියලා පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. සදැහැති වාසනාවන්ත පින්වත්නි, බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා අංගුත්තර නිකාය 7 වන නිපාතයේදී ඊ타මත්ම ලස්සන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි කෝධන සූත්‍රය. සූත්‍ර දේශනාවේ නම තමයි කෝධන සූත්‍රය. මේ සූත්‍ර දේශනාවට අනුව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ක්‍රෝධ කිරීම තුළින් ක්‍රෝධ කිරීමෙන් ලැබෙන ආදීනවයන් පිළිබඳව බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රය තුළින් අපිට දේශනා කරන්නට යෙදුණා. බලන්න මේ සමාජය තුළ මේ ලෝකයේ තුළ ඉන්න මිනිස්සු මොනතරම්නම් වෛරේ සහගතව සිත තුළ ක්‍රෝධයක් තැන්පත් කරගෙන වෛරයක් තැන්පත් කරගෙන මිනිස්සු මොනතරම්නම් අයහපත් දේවල් සිදු කරනවාද? ඒ විදිහට අයහපත් දේවල් සිදු කරන්නට හේතුවක් වන්නේ ඒ මිනිස්යාගේ සිත තුළ තවත් කෙනෙක් පිළිබඳව ක්‍රෝධයක් වෛරයක් එයාගේ තරහවක් හිත තුළ තියාගෙන සිටීම නිසා තමයි තවත් පුජ්‍යලයක් අයහපත් දෙයක් කරන්නට පෙළඹෙන්නේ. එතකොට එවැනි වූ සිත තුළ ක්‍රෝධයක් වෛරයක් ඇති කර ගැනීම තුළින් තමන්ගේ සිත තවත් කෙනෙක් වෙනුවෙන් ක්‍රෝධයක් ඇති කරගෙන තමන්ගේ සිත තුළ තමන් සිතටම අයහපතක් අවඩක් සිදු කරගන්නවා. ඇයි අපි මේ තව කෙනෙක් වෙනුවෙන් අපේ මේ සිත අපි ක්‍රෝධයක් ඇති කරගෙන පිරිසිදු වෙච්ච සිත අප විසින් අපිරිසිදු කරගන්නේ? බලන්ට අපි කුඩා කාලයේදී අපි මොනතරම්නම් ළමයි එක්ක සෙල්ලම් කරාද? පින්වත් සෑම දෙනාම කුඩා කාලයේදී අනිත් අයත් එක්ක සෙල්ලම් කරා, වැලිබත් එව්වා, බෝල ගැහුවා, නොයෙකුත් දේවල් සිදු කරා කුඩා කාලයේදී. ඒ කුඩා කාලයේදී අපි ඒ දේවල් ළමා මනසට අනුව සිදු කරාම අපි අනිත් අයත් එක්ක ගහ බැන ගන්නවා, තරහ වෙනවා. හැබැයි ඒ තරහ වීම, ඒ ක්‍රෝධ කිරීම, ඒ ඊර්ෂ්‍යා කිරීම හරි ෂණයකින් එක විනාඩියකින් මේ සියල්ලක්ම පුංචි කාලය තුළ අපේ නැති වෙලා යනවා. හේතුව තමයි අපේ කුඩා කාලයේදී අර අනිත් අයත් එක්ක ගහ බැන ගන්නවා, රණ්ඩු සරවල් ඇති කර ගන්නවා. ඒ ක්‍රෝධ කිරීම හැම දෙයක්ම ඊටමත් ශනිකව නැති වෙලා යනවා. අපේ මනස ඒ කාලය තුළ ඊටමත්ම සියුම්. හැබැයි ඒ කුඩා කාලයේදී කරපු ඒ වෛර කිරීම නැත්නම් ක්‍රෝධ කිරීම නැත්නම් තරහ වීම ඒවා తాවකාලිකයි. එක ෂණයකින් මේ සියල්ලක්ම නැති කරගෙන අපි අනිත් අයත් එක්ක එකට ආහාර අනුභව කරනවා. අනිත් අයත් එක්ක නැවත සෙල්ලම් කරනවා. හැබැයි ඒ එක ක්‍රෝධයක්වත් අපේ සිත තුළ තැන්පත් කරගෙන අපි ක්‍රියා කළේ නැහැ. හැබැයි අපි ටිකක් වයසට යන්න යන්න මේ සිත මෝරන්න බලන්න අපේ ක්‍රෝධයත් මෝරලා තියෙනවා. අපි මේ ක්‍රෝධය නිසා මොනතරම්නම් අයහපත් දේවල් සිදු කරලා ඇද්ද මේ සමාජය තුළ? අපි ඒ විදිහට අයහපත් දේවල් සිදු කරලා මේ අපේ පිරිසිදු සිත අප විසින්මයි අපිරිසිදු කරගන්නේ. මතක තියාගන්න පින්වත්නි, බුදුහාමුදුරන් වහන්සේ ඒ විදිහට ක්‍රෝධ කරන පුජ්‍යලයකට ලැබෙන ආදීනවයන් පිළිබඳව බුදු පියාණන් වහන්සේ මේ කෝධන සූත්‍රයේදී අපිට දේශනා කරන්නට යෙදුණා. බුදුහාමුදුරු මුලින්ම පැහැදිලි කරනවා, මහණෙනි, යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මොනම හෝ ආකාරයකින් කෙනෙක් පිළිබඳව තරහවක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති කරගත්තාද ඒ ක්‍රෝධය, වෛරය ඒ තුලින් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ
එයාට මෙන්න මේ ආදී වශයෙන් විපාක එහෙම නැත්නම් ආදීනව 7ක් ලැබෙන බව බුදුහාමුදුරන් වහන්සේ දේශනා කොට වදාලා කෝධන සූත්‍රයේදී. බුදුහාමුදුරන් වහන්සේ මුලින්ම දේශනා කරනවා පළවෙනි කාරණාව තමයි සතුරෙක් තමන්ගේ අනෙක් සතුරා ගැන අනේ ඒ පුජ්‍යලයා ඒකාන්තයෙන්ම විරූපී වේවා කියලා. ඒකාන්තයෙන්ම විරූපී වෙනවා නම් කියලා ඒ විදිහට සිතනවා නම් නැත්නම් තවත් ක්‍රෝධ කරන කෙනෙක් තමන් ක්‍රෝධ කරන අනෙක් පුජ්‍යලයාට අනේ මේ මිනිසයා විරූපී වේවා කියලා හිතනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් අන්න ඒ පුජ්‍යලයාට බුදුහාමුදුරෝ දේශනා කළා මෙන්න මෙවැනි වූ විපාක ධර්මයක් ලැබෙනවා. උන්වහන්සේ පැහැදිලි කරනවා එවැනි වූ දැන් සාමාන්‍යයෙන් තමන් තරහ පුජ්‍යලයා පිළිබඳව එයා ලස්සන්ට ඇඳලා පැළඳලා පිරිසිදුව ඉන්නව දකින්නට අර තරහෙන් ඉන්න පුජ්‍යලයා කැමති නැහැ. ඒක තමයි ස්වභාවය. ඇයි? එයා පිළිබඳව තරහවක් ක්‍රෝධයක් මෙයාගේ හිත තුළ තියෙන නිසා. අනේ මේ මිනිස්සයා විරූපී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා නම් අනේ මේ මිනිස්සයා විරූපී වේවා කියලා අපි හිතනවා නම් ඒ හිතන්නේ කුමක් නිසාද? අන්න සතුරෙක් තමන්ගේ සතුරාගේ මේ පැහැය පිළිබඳව අර විදියට හිතන්නට හේතුව තමයි මේ පුජ්‍යලයාගේ සිත තුළ ක්‍රෝධය නැත්නම් වෛරය මේ ක්‍රෝධය වෛරය තියෙන නිසාමයි. එතකොට මේ විදිහට කෙනෙක් ප්‍රාර්ථනා කරන විට බුදුහාමුදුරෝ දේශනා කළා එලෙස යම්කිසි පුජ්‍යලයෙක් තමන්ගේ තරහකාරයා පිළිබඳව අනේ මේ මිනිසයා විරූපී වේවා කියලා පතනවා නම් සිතනවා නම් ඒ පුජ්‍යලයාට බුදුහාමුදුරෝ දේශනා කරා එවැනි පුජ්‍යලයෙක් හොඳට නාලා කියලා පිරිසිදු වෙලා තෙල් ගාලා කොණ්ඩේ පීරලා මනවින් හිස පීරාගෙන සුදුවත් හැඳගෙන මොන විදියට ලස්සන්ට හිටියත් එයා අර ක්‍රෝධයෙන් පීඩිත වෙච්ච ඒ පුජ්‍යලයා විරූපී පුජ්‍යලයෙක් බවටම පත් වෙනවා. අන්න බලන්න පළවෙනි කාරණා බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා යම් කිසිගෙන්ට අපි එයාගේ රූපය පිළිබඳව දැකලා අනේ මේ මිනිසයා විරූපී වේවා කියලා අපි හිතනවා නම් අනේ මෙයා කැත බලන්නකෝ. අපි මේ විදිහට ප්‍රකාශ කරනවා. මේ විදිහට අපි ප්‍රකාශ කරනවා නම් කියනවා නම් සිතනවා නම් ඒ පුජ්‍යලයාට අන්න මෙයා කොච්චර ලස්සනට නාලා කියලා පිරිසිදු වෙලා හිටියත් ඒ පුජ්‍යලයා විරූපී කෙනෙක්මයි. අන්න බලන්ට එයාට ලැබෙන ආදීනවය. අපි ඒ විදිහට කෙනෙක්ට ක්‍රෝධ කරනවා නම් බලන්නකො අපි එතකොට මේ සසර තුර කොයිතරම්නම් මේ ක්‍රෝධය නිසා මේ ජීවිතය තුළ දුක්ඛිත ලෙස ජීවත් වෙලා තියෙනවද? විරූපී ලෙස මේ ජීවිතය අපි ගත කරලා තියෙනවද? භවයෙන් භවය සතා සූපාවන් වෙලා නේද විරූපී වෙලා අපි කොයිතරම්නම් ආත්ම භාවවල උපත ලැබලා තියෙනවද? බලන්නට බුදුහාමුදුරෝ දේශනා කරා වරක් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා ලද ආර්ය ශ්‍රාවකයා මෙයාට විතරයි පුළුවන් මේ ක්‍රෝධය නැමැති මේ ස්වභාවය අපේ සිතෙන් අයින් කරගන්නට. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා ලද පුද්ගලයාට පුළුවන් මේ ක්‍රෝධය සිතින් නැති කරලා දාන්නට. හැබැයි චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ නොකරගත් පෘථග්ජනයාගේ සිතකට කවදාකවත් බැහැ මේ ක්‍රෝධය කියන අකුසල ධර්මය අයින් කරන්නට. හැබැයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයාගේ සිත හරියට ගංගාවක් වගේ බුදුහාමුදුරුවෝ උපමා කරනවා ගංගාවකට. ඒ වගේම පෘථග්ජන පුජ්‍යලයාගේ සිත බුදුහාමුදුරුවෝ උපමා කරන වතුර වීදුරුවකට. කුමක් නිසාද? මහණෙනි, එක හා සමාන ලුණු කැට දෙකක් අරගෙන මේ ගංගාවටයි මේ වතුර වීදුරුවටයි දැම්මහම අල්ලලා හිටින්නේ වතුර වීදුරුවට.
මොකද්ද හේතුව? අන්න වතුර වීදුරුව හරියට පෘථග්ජන පුජ්‍යලයාගේ මේ සිත වගේ. ඊටම ශනිකවම සෑම දෙයක්ම අල්ලා ගන්නවා. හේතුව තමයි පෘථග්ජන පුජ්‍යලයා කායානුපස්සනාවකින්, වේදනානුපස්සනාවකින්, චිත්තානුපස්සනාවකින්, ධම්මානුපස්සනාවකින් තොර නිසා. එතකොට අපි කල්පනා කරන්නට ඕනි පින්වත්නි, මේ සිත චිත්තානුපස්සනාවකින්, ධම්මානුපස්සනාවෙන්, ඒ වගේම වේදනානුපස්සනාවෙන්, කායානුපස්සනාවකින් අපි තොර වෙන්නට නෙවෙයි යුක්ත විය යුතුයි. මොකද අපි ඒ තුළින් තමයි අපේ සිත එක්තැන් කරගෙන පිරිසුදු භාවයකට පත් කරගන්නේ. හරියට අර කෝප්පයට ලුණු කැටයක් දැම්මා හා සමානව අපි ඇලෙන්නේ නැත්නම් අපිට ඒ රසය දැනෙන්නේ අපේ සිත තුළ මෙන්න මේ කියන ධර්මයන් අපි තුළ නැති නිසා. එහෙමනම් අපි ක්‍රෝධය දුරු කළ යුතුම ධර්මතාවයක් බවට පත් වෙනවා. ක්‍රෝධය දුරු කළ යුතු, අපේ සිතින් ඈත් කළ යුතු කාරණාවක් බවට පත් වෙනවා. එහෙමනම් අන්න පළවෙනි කාරණා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. යම් කිසි කෙනෙක්ගේ රූපය පිළිබඳව දැකලා, තමන්ගේ තරහකාරයාගේ රූපය දැකලා, අනේ මේ මිනිස්සයාගේ මේ රූපය විරූපී වෙනවා නම් කියලා පතනවා නම්, අන්නේ පුද්ගලයාට මෙවැනි වූ ආනිසංසයක් ලැබෙන බව, විරූපී ස්වභාවයක්ම කොච්චර නාලා කියලා පිරිසිදුව හිටියත්, එයාගේ සිත එයා පිරිසිදුව සිටියත් මතක තියාගන්න, ඒ පුද්ගලයා විරූපී පුද්ගලයෙක්මයි. ඒ පුද්ගලයා විරූපී පුද්ගලයෙක් බවටම පත් වෙනවා. මේ තමයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා, මහණෙනි, සතුරෙක් තමන්ගේ අනෙක් සතුරා පිළිබඳව, සතුරෙක් තමන්ගේ අනෙක් සතුරා පිළිබඳව, තමන්ගේ අනෙක් කෙනා පිළිබඳව මෙන්න මෙහෙම දෙයක් කැමති වෙනවා නම්, අනේ මේ පුජ්‍යලයා දුකසේ නිදන්නේ නම් කොච්චර දෙයක්ද. අපි සමහර හිතනවනේ එහෙම, මේ සමාජය තුළ ජීවත් වෙද්දී අර සැපට නිදන් ඉන මිනිස්සෙක් දැක්කත් තමන්ගේ තරහකාරයා අර තරහ පුජ්‍යලයා සතුරා පිළිබඳව හිතනවා, අනේ මේ පුජ්‍යලයා දුකසේ නිදා ගන්නවා නම් කියලා ඔන්න ඒ කෙනා පිළිබඳව වෛරයක් ඇති කරගන්නවා, ක්‍රෝධයක් ඇති කරගන්නවා. ඒ විදිහට ක්‍රෝධයක් ඇති කරගන්නට හේතුව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා, මේ පුජ්‍යලයා ක්‍රෝධයෙන් භරවෙච්ච, ක්‍රෝධයකින් මිරිකිච්ච, ක්‍රෝධයෙන් පීඩා විඳින පුජ්‍යලයෙක්මයි ඒ විදිහට තමන්ගේ අනෙක් පුජ්‍යලයා පිළිබඳව ක්‍රෝධ කරන්නේ. එහෙමනම් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා, මහණෙනි, ඒ විදිහට යම්කිසි කෙනෙක් ක්‍රෝධ කරනවා නම් තවත් කෙනෙක්ට අනේ මේ පුජ්‍යලයාගේ මේ නිନ୍ଦ දුකක්ම වන්නේ යයි කියලා යමෙක් ක්‍රෝධ කරනවා නම්, සිතනවා නම්, ඒ පුජ්‍යලයට සඳහන් කරනවා මේ සූත්‍රය තුලදී මොනතරම් සුව පහසු මෙට්ටවල සුව පහසු ඇඳ ඇතරිට දාපු, උඩට උඩුවියන් බැඳපු, ඒ වගේම ඊ타ත්ම අලංකාර මේ යහනාවක, රාජකීය යහනාවක ස්ප්‍රේන් මෙට්ට දාපු හොඳ කොට්ටවල මොන විදිහට නිදා ගන්නට, සුව පහසු ලෙස නිදා ගන්නට ගියත් මතක තියාගන්න, ඒ පුජ්‍යලයාට, ක්‍රෝධයක් ඇති කරන පුජ්‍යලයාට, අන්න ඒ පුජ්‍යලයාට කවදාකවත් සුවසේ නිදා ගැනීමකින් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ආදීනවය. තවත් කෙනෙක්ගේ නින්දකට අපි බාධා කරනවා නම්, අනේ මේ මනුස්සයාගේ දුක, මේ මනුස්සයාගේ නින්ද දුකක්සේ වෙත්වා කියලා පතනවා නම්, දුකක් යයි කියලා ඒ කෙනාට ක්‍රෝධ කරනවා නම්, දුකක් බවට පත් වෙන්න කියලා ක්‍රෝධ කරනවා නම්, ඒක නම් මොන විදිහට මොනතරම් සුව පහසු ඇඳක නිදාගෙන සිටියත් ඒ පුජ්‍යලයට කවදාකවත් සුවසේ නිදා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේක තමයි දෙවෙනි කාරණාව. අන්න කෙනෙක් ක්‍රෝධ කරනවා නම් තවත් කෙනෙක්ගේ නින්දකට, ඒ පුජ්‍යලයට කවදාකවත්
සුවසේ නිදා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. පින්වත්නි මොහොතක් කල්පනා කරලා බලන්න අපි කෙනෙක්ට ක්‍රෝධ කරපු දවසකට අපිට හොඳට නිින්ද ගියාද කියලා? නෑ. අපිට කවදාකවත් නිින්ද යන්නේ නෑ. මොකද අර දේවල් මතක් වෙනවා, සිහිපත් වෙනවා අපේ හිතට. මේ දේ සිහිපත් වෙන්න අපේ සිතින් විඳවනවා. අපි නිදා ගන්න ගියත් නිදිමත එන්නේ නෑ. ඇයි? අර වගේ අකුසල ධර්මයක් අපේ සිත තුළ නිතර ක්‍රියාත්මක වන නිසා. එහෙමනම් මතක තියාගන්න මේ කෙනෙක්ගේ අපි නින්දකට ක්‍රෝධ කරනවා නම් අනේ මේ මිනිස්සයා දුකසේ නිදාගන්න මැනවයි කියලා කියනවා නම් පතනවා නම් ඒ කෙනාට කවදාකවත් සුවසේ නිදා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. අර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ හිටිය නංගි කෙනෙක්. මේ නංගිගේ ඇඟේ තිබුණ මහා කුෂ්ඨ රෝගයක්. මේ කුෂ්ඨ රෝගය නිසා කොච්චර බෙහෙත් ගත්තත් මොනතරම් බෙහෙත් කළත් හරි ගියේ නැහැ. බැලුවා හරියන්නේ නැහැ. ඉතින් අනුරුද්ධහාමුදුර බැලුවා මොකද්ද මේකට හේතුව? උන්වහන්සේ බලපුවාම හේතුව තමයි පෙර භවයක මේ නැගණිය නැත්නම් තමන්ගේ නංගි උපත ලැබලා තියෙන රාජකීය බිසවක් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ රාජකීය බිසවක් වෙලා හිටපු මේ නැගණිය මේ නංගි මොකද කරේ? තමන්ට වඩා රූපයෙන් ලස්සන තවත් බිසවක් මේ රාජමාලිගාවේ ඉඳලා තියෙනවා. අනේ දෙන්නම් ඔබට කියලා වැඩේ මොකද කරේ? අන්න අර නැගණියට නිදාගෙන ඉන්න යහනාවට සුවසේ නිදාගන්න බැරි වෙන්න කහමිලියා ගෙනත් දැම්මා. කහමිලිය දාලා අර ඊටමත් ලස්සන වූ මේ ස්වරූපී කාන්තාව නැත්නම් මේ බිසව නිදාගන්නට ගියහම අර කහමිලියා ගෑවිලා අනේ යන්න කහනවා. පළු දාලා ඇඟේ. මොකද වෙන්නේ? අර අනිත් කාන්තාව බලාගෙන කහමිලියා දාපු කෙනා මේක බලාගෙන hina වෙනවා. මේ බිසව හරි සතුටෙන් hina වෙනවා. අනේ මෙයා කහනවා දැක. එතකොට ඒකේ ආදීනවයක් නිසා තමයි ඊළඟ භවය තුල මෙන්න මේ විදිහට ඇඟ පුරා මහා කුෂ්ඨ රෝගයක් දාන්නට යෙදුනේ. එහෙමනම් මතක තියාගන්න අපි කෙනෙක්ගේ නින්දකට බාධා කරනවා නම් ක්‍රෝධ කරනවා නම් අනේ මේ මිනිස්සයා සැපසේ නිදාගන්න එපා දුකසේමයි නිදාගත යුත්තේ කියලා කෙනෙක්ට අපි ක්‍රෝධ කරනවා නම් ඒ පුජ්‍යලයාට කවදාකවත් තමන්ගේ සිත එක්තැන් කරගෙන නිදා ගැනීමේ හැකියාවක් ඒ පුජ්‍යලයට ලැබෙන්නේ නැහැ. මොකද අර ක්‍රෝධ කිරීම නිතර සිහිපත් නිදා ගන්න ගියාම අනේ මං මේ පුජ්‍යලයට මේ වගේ නිදා ගැනීමේදී අයහපත් දෙයක් කරා නේද කියලා. එහෙමනම් අපි මේ සිත තුළ තියෙන මේ ක්‍රෝධය සිතින් ඈත් කරනකම් සිතෙන් අයින් කළා දානකම් අපි මේ සසර පුරාවට දුකසේමයි ජීවත් වෙන්නට වෙන්නේ. දුක්ඛිත ලෙස තමයි ජීවිතේ ගත කරන්නට වෙන්නේ. අපි සාමාන්‍ය මේ ක්‍රෝධය කියන කාරණාව අකුසලය අපි ඊතරම් හිතන්නේ නැහැ. අපි එච්චර ගණන් ගන්නේ නැහැ ක්‍රෝධයක් හිතට ආවා කියලා. බලන්න හැබැයි ක්‍රෝධයක් නිසා අපි මොනතරම්නම් අයහපත් දේවල් මේ සමාජය තුල කරනවාද? හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරා මේ ක්‍රෝධය අපි මගහරවා ගත යුතුයි. හරියට කොහොමද? අපි ගින්දර ඉවත දාන්නා හා සමානව. මොකද අපි ගින්දර ගිහිල්ලා අතෙන් අල්ලන්නේ නැහැ. ගින්දර අපි අතෙන් ඉක්මනට අතහැරලා දානවා. ඒ වගේමයි මේ සිත තුළ තියෙන ක්‍රෝධය අපි ඊටමත් ඉක්මනින් මේ සිතෙන් අයින් කරලා දාන්න ඕනේ. අපි මේක ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් පුරුදු වුණාම ක්‍රෝධයක් ආපු ගමන්ම අපි අන්න සිතෙන් අයින් කරන්නට පෙළඹෙනවා. ඒ නිසා මේ ක්‍රෝධය ඊටාත්ම අපි මේක සරල දෙයක් කියලා හිතුවට ක්‍රෝධය කියන එක අපේ ජීවිතේ ඇත්තටම අයහපත් වූ දෙයක්. මේ තුලින් බරපතල ලෙස හානි වෙන්නට පුළුවන්. බුදුහාමුදුරන් වහන්සේ තුන්වෙනි කාරණා පැහැදිලි කරනවා. මහණෙනි යම්කිසි සතුරෙක් තමන්ගේ සතුරා ගැන මෙන්න මෙහෙම දෙයක්
කැමති වෙනවා නම් මේ පුජ්‍යලය ඒකාන්තයෙන්ම දියුණු වෙනවාට මේ පුජ්‍යලයට උගත්කමක් නම් කවදාකවත්ම ලැබෙන්නට එපා කියලා ක්‍රෝධ කරනවා නම් ඒකට හේතුව ඒ පුජ්‍යලයා ක්‍රෝධයෙන් ප්‍රීඩිත වෙලා ක්‍රෝධය විසින් පටලවාගෙන ඒ පුජ්‍යලයා ක්‍රෝධයෙන් ප්‍රීඩිතව ක්‍රෝධයකින් යුක්තව ක්‍රෝධයෙන් වෙලී ගියපු පුජ්‍යලයා තවත් පුජ්‍යලයට ඔන්න වෛර කරනවා. අනේ මේ පුජ්‍යලයාගේ දියුණුවක් නම් නැත්නම් දැන උගත්කමක් නම් ලැබෙන්නට එපා කියලා ඔන්න ක්‍රෝධ කරනවා. එලෙස ක්‍රෝධ කිරීම තුළින් ඒ පුජ්‍යලයාට ලැබෙන ප්‍රතිඵලය ආදීනවය බුදුහාමුදුරෝ දේශනා කළා. මොකද්ද? ඒ පුජ්‍යලයාට කවදාකවත් ඔහුගේ දියුණුවක් නම් ලබා ගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙමනම් තමන් දියුණුවක් ලෙස දියුණුවට හේතු වන්නා වූ මේ ක්‍රෝධ කිරීම දියුණුවට හේතු වන්නා වූ ක්‍රෝධ කිරීම අර ලං කරගන්නා වූ සෑම දෙයක්ම ඒ හැම දෙයක්ම මේක දියුණුවට හේතු වෙනවා කියලා ගන්නා වූ හැම දෙයක්ම ක්‍රෝධය නිසා ඒක අයහපතක් බවට පත් වෙනවා. අර හරි දේ අල්ලගන්නවා වැරදි කියලා හිතාගෙන වැරදි දේවල් අල්ලගන්නවා මේක හරි කියලා හිතාගෙන එතකොට අර ධර්මය අල්ලගන්නවා කුමක් නිසාද? මේක අධර්මය කියලා හිතාගෙන අධර්මය අල්ලගන්නවා මේක ධර්මය කියලා හිතාගෙන එතකොට ඒ පුජ්‍යලයා අර විදිහට තවත් කෙනෙක්ගේ උගත්කමකට ක්‍රෝධ කරනවා නම් ඒ පුජ්‍යලයාට ලැබෙන්නේ අනිවාර්යයෙන්ම පටලවාගත් එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ ධර්මයන්. බොහෝ කාලයක් ඒ පුජ්‍යලයට ඒවා අහිත පිණිසයි පවතින්නේ. යහපතක් පිණිස කවදාකවත් පවතින්නේ නැහැ. මොකද තවත් කෙනෙක්ගේ උගත්කමකට අපි වෛර කරනවා නම් ක්‍රෝධ කරනවා නම් තරහවක් ඇති කර ගන්නවා. දැන් සමහර අය ඉන්නවා බලන්ට කෙනෙක්ගේ ඉගෙනුමට සමහරු ගුරුවරු ගෝලයන් ඉගෙන ගන්නවට අකමැති වෛර කරනවා නේද? සමහර දෙමව්පියෝ ඉන්නවා තමන්ගේ දරුවන් නෙමෙයි අනෙක් දරුවෝ ඉගෙන ගන්නවට අකමැති. ඒ අයට වෛර කරනවා. සමහරු මේ වෛරය නිසා පොත් ඉරලා දානවා, නැති කරනවා, පොත් ටික හොරකම් කරනවා. ඇයි? අනිත් කෙනාගේ ඉගෙනීමට දියුණුවට ඒ කෙනා බාධා කරනවා, අකුල් හෙලනවා. මොකක් නිසාද? ඒ පුජ්‍යලයාගේ සිත තුළ ක්‍රෝධය මුල් බැසගෙන තියෙන නිසා. එහෙමනම් ක්‍රෝධයක් මුල් බැසගෙන තියෙන සිතකට මතක තියාගන්න ඒ කෙනා මොන දේවල් කරන්නට ගියත් ඒ හැම දෙයක්ම පැටලුම් සහගතව තමයි ඒ කෙනාට ලැබෙන්නේ. එකින් එකට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි ඒ කෙනාට අයහපත පිණිස ඒ පුජ්‍යලයාට පවතින්නේ. අර හොඳ දෙයක් ගන්න ගියත් ඒක සමහරකට නරක දෙයක් තමයි ඒ පුජ්‍යලයා අල්ලගෙන ඉන්නේ. හොඳ දේ නරක ලෙස ගන්නවා, නරක දේ හොඳ ලෙස අල්ල ගන්නවා. ඒ විදිහට අර ප්‍රතිවිරුද්ධ දේවල් ප්‍රතිවිරුද්ධ ධර්මයන් ඒ පුජ්‍යලයා අයහපත් ලෙස තමයි අරගන්නේ. මේ තුළින් මතක තියාගන්න මිනිස්සු ධර්මය කියලා අල්ලගන්නේ අධර්මයයි. අධර්මය කියලා මිනිස්සු ධර්මයේ බැහැර කරලා දානවා. එවැනි පුජ්‍යලයන්ට මේ ඉගෙනීමට බාධා කරන කෙනාට ක්‍රෝධ කරන කෙනාට එවැනි වූ ප්‍රතිඵල තමයි ලැබෙන්නට යෙදෙන්නේ. එහෙමනම් ක්‍රෝධය තුලින් පුජ්‍යලයාට බලන්න පුජ්‍යල ක්‍රෝධය කොහොමද ඇති වෙන්නේ කියලා. මේ ක්‍රෝධය අපේ සිතකට ඇති වෙනවා කෙනෙක්ගේ හිත තුළ ඊර්ෂ්‍යාවක් තියෙනවා නම්, තවත් කෙනෙක් පිළිබඳව ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් ඒ කෙනාගේ හිතට ක්‍රෝධයක් ඇති වෙනවා, තරහවක් ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ අදහසට යම් කිසි කෙනෙක් එකඟ වෙන්නේ නැත්නම් ඒ පුජ්‍යලයා පිළිබඳව තරහවක් ඇති වෙනවා. ඒ වගේම එකිනෙකාට සාපේක්ෂව ගැළපෙන්නේ නැත්නම් නොගැළපෙන මත දරනවා නම් මේ මගේ මතයට මෙයා ගැළපෙන්නේ නැහැ කියලා. අන්න ඒ තුලින් මෙයාගේ හිත තුළ ඇති වෙනවා ක්‍රෝධයක්. ඒ වගේම ප්‍රධාන කාරණාවක් තමයි ලාභය. ලාභය නිසා පුජ්‍යලගේ හිත තුළ ක්‍රෝධයක් හට ගන්නවා. ඇයි? අනෙක් කෙනාට Tamanට වඩා ලාභයක් ලැබෙනවට මේ සමාජයේ මිනිස්සු අකමැති.
ඒ නිසා අර පුජ්‍යලයා පිළිබඳව හටගන්නවා ක්‍රෝධයක්. අන්න බලන්ට ඒ විදිහට ක්‍රෝධ කරනවා නම් පුජ්‍යලයන්ට මෙන්න මෙවැනි වූ විපාකයි ලැබෙන්නේ. බුදුහාමුදුරු හතරවෙනි කාරණාව පැහැදිලි කරන්නට යෙදුනා. මහණෙනි හතරවෙනි කාරණාව ලෙස තමන් සතුරෙක් තමන්ගේ අනෙක් සතුරා පිළිබඳව මෙන්න මෙහෙම දෙයක් කැමති වෙනවා නම් අනේ මේ පුජ්‍යලයාට හරියන්න නම් එපා. මේ පුජ්‍යලයට නැත්තටම නැති වෙලා යත්වා කියලා ප්‍රාර්ථනා කරනවා නම් හිතනවා නම් එහෙම හිතන්නට හේතුව තමයි මේ පුජ්‍යලයාගේ සිත තුළ මුල් බැසගෙන තියෙනවා ක්‍රෝධය. ක්‍රෝධයෙන් මිරිකලා ඉන්නේ. ක්‍රෝධයෙන් වෙලිලා ඉන්නේ. ඒ විදිහට ක්‍රෝධයෙන් වෙලිලා ඉන්න පුජ්‍යලයාට මතක තියාගන්නට එවැනි වූ පුජ්‍යලයාගේ සිතට ඇති වෙන්නේ අර පුජ්‍යලයා අනේ මේ මනුස්සයට හරියන්න නම් එපා. ඇයි? ඒ අනිකාගේ දියුණුවට ඊර්ෂ්‍යා කරනවා. අන්න බාණ්ඩ ඊර්ෂ්‍යාව තුළින් තමයි ක්‍රෝධය හටගත්තේ. නේද? අනේ මේ පුජ්‍යයට හරියන්ට නම් එපා කියලා කෙනෙක් ඒ විදිහට අකමැති භාවයට පත් වෙනවා නම් ක්‍රෝධයක් ඇති කර ගන්නවා නම් සිත තුළ එවැනි වූ අයට මතක තියාගන්නට දාඩිය අතපය වෙහෙසවලා දාඩිය වගුරවලා ධාර්මිකව දැහැමින් තමන් උපයා සපයා ගන්නා ලද භෝග සම්පත්තියක් තියෙනවා නම් ඒවත් රජවරුන් හෝ රාජ භාණ්ඩාගාරයට අරගෙන යනවා. කොච්චර ධාර්මිකව හම්බ කළත් ඒවා අර රාජ භාණ්ඩාගාරයට අරන් යන්න පුළුවන්. එහෙම නැත්නම් සතුරු බවට කැමති වූ සතුරු බව ඇති කරන්නා වූ ක්‍රෝධ කරන්නා වූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඒ කෙනාට කවදාකවත් දියුණුවක් නම් ලැබෙන්නේ නැහැ. මොනියම් හෝ හේතුවක් නිසා ඒ පුජ්‍යලයාගේ වස්තුව ධනය විනාශ ස්වභාවයට පත් වෙනවා. හේතුව තමයි මේ සමාජය තුළ ජීවත් වන පුජ්‍යලයාගේ සිත තුළ බුදුහාමුදුරුවෝ දේශනා කරානේ වරක් අපි නිතර නිතර පුරුදු කළ යුතු ගුණධර්ම හතරක් තියෙනවා. මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මේකින සතර බ්‍රහ්ම විහරණයන්ගේ යුක්තව අපි ජීවත් වෙන්න ඕනි. එතකොට මුදිතා කියන ගුණය බලන්නකො. මුදිතා කියලා කියන්නේ අනේකාගේ දියුණුව දැක සතුටු වීම. එහෙමනම් මේතන අපි ක්‍රෝධ කිරීමේ ආදීනව වශයෙන් ගත්තාම අන්න යම් කෙනෙක් ඊර්ෂ්‍යා කරනවා නම් අනේ මේ පුජ්‍යලට හරියන්න එපා කියලා අන්න මුදිතා ගුණයක් නැති කෙනෙක් තමයි ඒ විදිහට වෛර කරන්නේ, ක්‍රෝධ කරන්නේ. ඒ විදිහට යමෙක් කරනවා නම් ඒ පුජ්‍යලයාට කවදාකවත් Tamanට දියුණුවක් නම් වෙන්න හම්බ වෙන්නේ නැහැ. අඩුම ගානේ අර සොර සතුරෙක් කරේ ඇවිල්ලා හොරකම් කරගෙන යන මොනතරම් ධාර්මිකව හම්බ කළත් ඇයි අනේකාගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන ක්‍රෝධ කරන නිසා. පස්වෙනි කාරණා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා මහණෙනි යම්කිසි සතුරෙක් තමන්ගේ අනෙක් සතුරා පිළිබඳව මෙන්න මෙහෙම දෙයක් කැමති වෙනවා නම් අනේ මේ පුජ්‍යලයාගේ කීර්ති ප්‍රශංසාවන් ඇති වෙනවාට යමෙක් කැමති නැද්ද? අනේ මේ පුජ්‍යලයාට කීර්ති ප්‍රශංසාවන් පරිවාර සම්පත්තිය නොලබෙනවා නම් කොච්චර හොඳයිද කියලා ඔය යම් කිසි අය ක්‍රෝධ කරනවා, ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා නේද? කෙනෙක්ගේ ඒ කීර්ති ප්‍රශංසාවක් ලැබෙන විට තවත් කෙනෙක් මොනතරම්නම් සිත තුළ ක්‍රෝධයක් ඇති කර ගන්නවද? ඇයි මේ පුජ්‍යලයට මෙතරම් මේ කීර්ති ප්‍රශංසා නම්බුනාම ලබා දෙන්නේ මොකක් නිසාද? මේ පුජ්‍යල මෙහෙම කෙනෙක් නේ. ඔන්න අතීතයේ අවුස්සල අරගෙන මිනිස්සු එක එක දේවල් කියනවා. ඒ විදිහට යම් කිසි කෙනෙක්ගේ කීර්ති ප්‍රශංසාවන් පරිවාර සම්පත්තීන් පිළිබඳව යම් කිසි කෙනෙක් ඊර්ෂ්‍යා කරනවා නම්, ක්‍රෝධ කරනවා නම්, වෛර කරනවා නම්, එහෙමනම් එවැනි වූ පුජ්‍යලයන්ට ඒ ක්‍රෝධයෙන් පීඩිත වෙච්ච, ක්‍රෝධයකින් වෙලිච්ච මේ පිරිහුණු පුජ්‍යලයාට කවදාකවත් ඒ පුජ්‍යලයාට මතක තියාගන්න කීර්ති ප්‍රශංසාවක්වත් ලැබෙන්නේ නැහැ. කවදාකවත් කීර්තියක් ප්‍රශංසාවක් එවැනි වූ සිතක් තියෙන කෙනෙකුට
ලැබෙන්නේ නැහැ. ඒ පුජ්‍යලය හැමදාම ක්‍රෝධයෙන් පීඩිතව ක්‍රෝධයෙන් වෙලී ගිය සිත් ඇති පුජ්‍යලයක් බවටයි පත් වෙන්නේ. තමා වටා කීර්තිය ලබා දෙන සල්ප වූ පිරිසක් හිටියත් ක්‍රෝධයෙන් පීඩිත වෙච්ච නිසා ක්‍රෝධයෙන් වෙලිච්ච නිසා ඒ පුජ්‍යලයා ඒ පිරිසෙනුත් පිරිහිලා යනවා. අඩුම ගානේ ඒ පුජ්‍යලයට අපි අර සමාජයේ කියනවනේ ඒ පුජ්‍යලයට කවදාකවත් අඩුම ගානේ වතුර ටිකක්වත් දෙන්න කෙනෙක් නැහැ කියලා. එතරම් අපි කිසිදු කෙනෙක් අපේ පිහිටට සරණට නැත. එවැනි වූ පුජ්‍යලයේ බවට පත් වෙනවා. බලන්ට අපි තවත් කෙනෙක්ගේ ක්‍රෝධයකට ගරුණම්බු නාමයකට ක්‍රෝධ කරනවා නම් කීර්ති ප්‍රශංසාවට ක්‍රෝධ කරනවා නම් අන්න මතක තියාගන්න අපිට තමන්ට ඉන්නා වූ සුළු පිරිසෙන් පරිවාර සම්පත්තියෙන් සුළු පිරිසක් ඉන්නව නම් එවුන් ටිකක් කවදා හරි දවසක තමන්ව දාලා යනවා. අඩුම ගානේ තමන්ට වතුර වීදුරුවක්වත් දෙන්න කෙනෙක් නැහැ මේ ජීවිතය තුළ. ඒ නිසා බලන්ට ක්‍රෝධය කියන එක මොනතරම්නම් අයහපත් වූ දෙයක්ද අයහපත් වූ කාරණාවක්ද. පස්වෙනි කාරණාව හයවෙනි කාරණාව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නට යෙදුනා. මහණෙනි යම්කිසි සතුරෙක් තමන්ගේ සතුරා පිළිබඳව මෙන්න මෙහෙම දෙයක් කැමති වෙනවා නම් අනේ මේ පුජ්‍යලයා ඒකාන්තයෙන්ම මිතුරන් ඇත්තෙක් නොවන්නේය. අනේ මේ පුජ්‍යර කවදාකවත් මිතුරෙක් ඇති වෙන්නට එපා. මෙලෙස ප්‍රාර්ථනා කරනවා නම් අපි තමන්ගේ සතුරෙක් ඉන්නවා නම් ඒ සතුරට අනේ මේ පුජ්‍යලයාට කවදාකවත් හොඳ මිතුරන් නම් යහපත් මිතුරෙක් නම් ලැබෙන්නට එපා. මේ විදිහට කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් ක්‍රෝධ සහගත සිතකින් යුක්තව ක්‍රෝධයක් සිත තුළ මුල් බැසගෙන තියෙනවා නම් ඒ පුජ්‍යලයා ක්‍රෝධයෙන් වෙලී සිටිනවා නම් මතක තියාගන්නට ඒ පුජ්‍යලයාට කවදාකවත් ඔහුට මිත්‍රයෙක් හෝ යාළුවෙක් හෝ ලේ ඥාතියෙක් හෝ සිටිනවා නම් ඒ අයත් මේ ක්‍රෝධයෙන් පීඩිත වෙච්ච නිසා ඒ හැමදෙනාම දුරින්ම දුරු වෙලා යනවා. මොනතරම්නම් තමන්ගේ ළඟින් හිටියත් ඒ ඥාතීන් මෙයාගේ මේ ක්‍රෝධ ස්වභාවය නිසා ඒ පුජ්‍යලයන් හැම කෙනෙක්ම දාලා යනවාමයි. ඒක තමයි මේ ක්‍රෝධ කිරීම තුළින් පුජ්‍යලයාට ලැබෙන මේ ආදීනවය. යම් කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඕනෑම පුජ්‍යලයකුට මෙන්න මේ හයවෙනි කාරණාව වගේම මේ සෑම කාරණාවක්ම අපි හැම කෙනෙක්ටම පොදුයි. අපි සෑම කෙනෙක්ටම මේ දේවල් ලැබෙනවාමයි. හත්වෙනි කාරණා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නට යෙදුන යම් කිසි සතුරෙක් තමන්ගේ අනෙක් සතුරා පිළිබඳව මෙන්න මෙහෙම දෙයක් කැමති වෙනවා නම් අනේ මේ පුජ්‍යලයා මරණින් මස්පතු මරණින් පස්සේ සතර අපායෙන් තැනක දුගතියක විනිපාතයක නිරයක උපදින්නේ යයි කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඔය සමහර ඉන්නවනේ ඒ පුජ්‍යලයෝ කියන්නේ අනේ මේ පුජ්‍යලයා මේ භවෙන් ඊළඟ භවයේදී කොහේ හරි තැනක සතෙක් සර්පෙක් වෙලා හරි එහෙම නැත්නම් දුගතියක අපායක කොහේ හරි තැනක උපත ලබනවා කියලා ඔන්න ප්‍රාර්ථනා කරන නැත්නම් ඒක නෑම හිතනවා. ඒ විදිහට කෙනෙක් සිතන්නට හේතුවක් තමයි එයාගේ සිත තුළ අර පුජ්‍යලයා පිළිබඳව ඇති වෙලා තියෙන ක්‍රෝධයක්. ක්‍රෝධ නොකරන පුජ්‍යලයෙක් කවදාකවත් එයාගේ සිත තුළ එබඳු වූ සිතවිල්ලක් කොයිම මොහොතකවත් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්නට එවැනි වූ සිතක් තුළ යම් කිසි කෙනෙක් ක්‍රෝධ කරනවා නම් අනේ මේ පුජ්‍යලයා මරණින් පස්සේ මෙන්න මේ වගේ දුගතියක විනිපාතයක තිරිසන් සත්වයෙක් වෙලා හරි කවුරු හෝ කෙනෙක් වෙලා උපත ලබනවා කියලා වුණ කෙනෙක් කියනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒ විදිහට සිතනවා නම් එතකොට ඒ පුජ්‍යලයා ඒ සතුරාගේ සුගතිය ඉපදීම පවා සතුරු එකක් බාටපත් වෙන්නේ නැහැ. එවැනි වූ පුජ්‍යලයන් ඒ විදිහට ක්‍රෝධ කරන ක්‍රෝධ වලින් වෙලිලා සිටින එවැනි වූ පුජ්‍යලයන් මතක තියාගන්නට ඒ අය උපදින්නේ එවැනි වූ භවයන් වලමයි. ඒ පුජ්‍යලයා කයෙන්
ඒ වගේම වචනින් මනසින් දුසිරිත්වල යෙදিলা මේ මරණයෙන් පසු අපාය නම් වූ නැත්නම් දුගතියක විනිපාතයක මේ ආදී යම් කිසි තැනක උපත ලබනවා අයහපත් වූ තැනක. අන්න බලන්න කෙනෙක්ට අයහපත ප්‍රාර්ථනා කරා නම් ක්‍රෝධසිතකින් ඒ පුජ්‍යලයාට අනිවාර්යයෙන්ම මේ වගේම අයහපත් තැනක්මයි ඒ පුජ්‍යලයාට ලැබෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරේ භික්කවේ සත්තමෝ ධම්මෝ සපත්තකන්තෝ සපත්ත කරනෝ කෝදනං ආගච්ඡති ඉත්තිංවා පුරිසංවා. බලන්ට යම්කිසි කෙනෙක් ක්‍රෝධ කරනවා නම් තමන්ගේ සතුරාට මෙන්න මෙහෙම මරණින් පසුව ඊළඟ භවයේ තුල මේ වගේ තැනක උපත ලබන්න කියලා ප්‍රාර්ථනා කරනවා නම් අන්න ඒ පුජ්‍යලයාට ලැබෙන්නේ එවැනිම වූ ස්ථානවල උපදින්නටමයි. බලන්ට අපි කමකට ගන්නෙ නැති අපි ඊ타ත්ම සැහැල්ලු ලෙස අරගන්න මේ ක්‍රෝධය නිසා අපි මේ භවය තුල පමණක් නෙමෙයි පරලොව භවයන් වලදී පවා අයහපත් තැන්වල උපත ලබනවා මේ ක්‍රෝධය නිසා. බන ක්‍රෝධය කියන කාරණාව ක්‍රෝධය කියන අකුසලයේ මොන තරම්නම් බරපතලයිද අපි ඊතරම් හිතන්නේ නැති වුණාට මේ ක්‍රෝධයේ සිතට ආපු ගමන්ම මතක තියාගන්න පින්වත්නි අපේ සිත කිලිට භාවයටපත් වෙනවා. මේ සිත කිලිට වුණාම අපිට හොඳ දෙයක් කරන්නට හිත ඉඩ දෙන්නේ නැත. බලන්ට පොතක් පාඩම් කරන්නට හදන දරුවෙකුට සිතට ක්‍රෝධයක් හටගත්තාම ඒ දරුවට මොනතරම් නම් අපහැදිලිද ඒ සිත තුළ ක්‍රෝධය හට ගැනීම තුළින් පාඩම් කරන්නට. ඒ වගේමයි පින්වත්නි අපේ සිතට ක්‍රෝධයක් ආවොතින් අනිවාර්යෙන්ම ඒ ක්‍රෝධය අපි දුරු කරගන්නට උත්සාහ ගත යුතුයි. එහෙම නැති වුණොතින් ක්‍රෝධය නිසා අපේ සිත අපිරිසිදු භාවයටපත් වෙනවා. අපේ සිත එක්තැන් කරගෙන මෙවැනි වූ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්නට අපි කල්පනා කළ යුතුයි. මේ ක්‍රෝධය නැමැති අකුසල ධර්මය අපේ සිතින් ඈත් කරලා අපි සෑම කෙනෙක්ටම ආදරයෙන් කරුණාවකින් යුක්තව කටයුතු කරන්නට හැම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනාවක් වෙත්වායි සාදු නාදයක් පවත්වලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස මෙම ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පින්වතුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනාවන් සිහිපත් කරන්නට අද දින ජන්මදිනය සමරන ශ්‍රියාලතා ජයතිලක වන තමාට ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයේ පිණිසත් තම ස්වාමි පුරුෂයා වන විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති ජයතිලක මහතා ප්‍රධාන කොට පවුලේ සියලුම ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් දෙපාර්ශ්වයේම පරලෝසපත් දෙමව්පියන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම උදෙසාත් රටවාසී ලෝකවාසී සියලු දෙනාට සුබ නව වසරක් වේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ වේවා යන ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ අම්පාගල කිරිපෝරුව පදිංචි ශ්‍රියාලතා ජයතිලක මහත්මිය. මීට වසරකට පෙර පරලෝසපත් ඒ.එම්. විමලාවතී මාතාවට සහ වසර 43කට පමණ පෙර පරලෝසපත් ඩී.එම්. සීලාවතී මාතාවට තම නමින් පරලෝසපත් දෙමව්පිය සහෝදර සහෝදරියන්ට තම ලේලියන්ගේ සහ බෑනාවරුන්ගේ මියගිය දෙමව්පියන්ට සුලි කුණාටුව හේතුවෙන් මියගිය සියලුම දෙනාට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් ඌව පැල්වත්ත මහසෙන්පුර උදය මරණාධාර සමිතියේ මියගිය සැමට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් සුජීවත්ව සිටින සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුවත් දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ සැමටත් සිත පැතීම සඳහාත් දායකත්වයේ දරන්නේ මුල්ලේ කුඹුර ඌව පැල්වත්ත පදිංචි ආර්.එම්. ටිකිරි බණ්ඩා මහතා සමග දූතරු පිරිස. අද දින තම ජන්මදිනය සමරන දැනට කැනඩාවේ අධ්‍යාපනය හදාරන මදූෂ ජයසිංහ පුතුගේ අනාගත බලාපොරොත්තු සියල්ලම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන්නේ මීරිගම වලව්වත්ත ස්වර්ණ ජයන්ති මාවත පළවැන පටුමග පදිංචි ධම්මිකා ගුණසේකර ආදරණීය අම්මා තාත්තා අක්කා සහ දෙහංසා එනුක් යන ඥාති දියණියන්.
මෙනේරිගම හඳපානගොඩ ලිපිනේ පදිංචි අද දින 91 වන ජන්මදිනය සමරන සමරගේ ගුණසේකර පියාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සපිරි සුබ උපන්දිනයකට ආසිරි පැතීම සඳහාත් SRMD පියවති මෑණියන්ට සහ නන්දාවති එදිරිසිංහ මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් පරලෝසපත් ඥාතීන් වන PD නෝන බබාහාමි උපාසිකා මාතාව සමරගේ කල්වින් සිඤ්ඤෝ උපාසක මහතා සමරගේ ඖෂධ හාමි උපාසක මහතා SRMD රොබෝ සිඤ්ඤෝ උපාසක මහතා කරලිනා සිල්වා උපාසිකා මාතාව ධර්මදාස ධනපාල සමර ආරච්චි සමරගේ දීලාවති පැටි වීරසිංහ සිරිසේන කළුබෝවිල පුඤ්ඤවති සමරගේ සිරිවර්ධන සමරගේ කමලාවති SD ඇලිස් නෝනා ඥානා චන්ද්‍රසේන යන උපාසක මහත්ම මහත්මීට පින් අනුමෝදන් කර උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටත් මෙම ධර්ම දානයේ පින් බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවත් දායකත්වයේ දරන්නේ හඳපාන්ගොඩ මෙනේරිගම පදිංචි සමරගේ ගුණසේකර පියාණන්ගේ දූදරු පිරිස. මෙයට වසර 45කට පෙර එනම් 1981 වසරේ ජනවාරි මාස 14 වන දින පරලෝසපත් වූ හිටපු නාගරික කොමසාරිස් සිරිල් ඒකනායක මාමණ්ඩිය ප්‍රධාන කොට පරලෝසපත් වූ LI.MK බණ්ඩාර පියාණන්ට විමලා කුලසේකර මැණිකේ මෑණියන්ට සම්මානිත මහාචාර්ය ආචාර්ය මහානාද පාලිත උදේ බණ්ඩාර වැඩිමහල් සොහොයුරාණන්ට රුසිරුනාත මහානාම වේදේ බණ්ඩාර බාල සොහොයුරාණන්ට PM හේරත් ඒකනායක නැන්දනියට සහ මාපිය දෙපාර්ශ්වයේ වෙනුවෙන් පරලෝසපත් වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයේ දරන්නේ බත්තර මුල්ල සඳ තැන්න මාවත අංක 34න් 2 නිවසේ කිච්චිරි බණ්ඩාර මහතා. දැන් පුණ්‍යානුමෝදනා කිරීම සඳහා ගෞරවනීය දේශකයාණන් වහන්සේට නැවතත් ආරාධනා කරනවා. සදැහැති වාසනාවන්ත පින්වත්නි, අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරූ නම් සඳහන් කළ පින්වත් සියලුම දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්ට දුනා වූ ලක්වාසී ලෝකවාසී පින්වත් සෑම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වෙත්වා. හැම දිනාටම පැමිණලා තිබෙන පැමිණට ඇති අපල උපද්‍රව ග්‍රහ දෝෂ නකදෝෂ දුරීභූත වෙත්වා. සතක් සාන්තියක් උදා වෙත්වා. හැම දිනාටම තමන්ගේ ජීවිතය ඊ타ත්ම සාර්ථකව ගත කරන්නට ලැබූ නව වසර තුලදී කායික ශක්තිය මානසික ශක්තිය ලැබිලා හැම දිනාටම තමන්ගේ ජීවිතය පිනින් දහමින් පෝෂණය කරගෙන මෙලව ජීවිතය පරලොව ජීවිතය සාර්ථක කරගන්නට මේ පින් එකසේම හේතු වේවා වාසනාව වෙත්වා. ඒ වගේම මියගිය සියලුම ඥාතීන්ටත් පින්වත් සෑම දෙනාටමත් මේ පින් එකසේ හේතු වේවා වාසනාව වෙත්වා. අවසාන වශයෙන් කල්පනා කරගන්න ඔබත් අපත් පතන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය හැම දිනාටම ඉක්මන් භවයකදී අවබෝධ කරගෙන මේ ඝෝර කටුක සසර සයුරින් එතර වන්නට හැම දිනාටම මේ පින් එකසේම හේතු වේවා වාසනාව වෙත්වා කියලා සාදු නාදයක් පවත්වමු. ඕම වන්දනා කරගන්න. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ පඤ්ඤෝද්‍යාරාම විහාරවාසී පූජ්‍යපාද පානමයායේ සුවර්ණ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපගේ දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ඔබටත් පුළුවන් ස්වදේශීය සේවයේ ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ ලබා ගන්න. කතා කරන්න ආගමික අංශයට අපගේ දුරකථන අංකය 0112 697 140. සදහැවතුනි, මෙම ධර්මදේශනාව SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ඔබට තෙරුවන් සරණයි.